ආමෙන්තම හයියෙන් ගහන්න විරාජමාන අපමාරාජුත්තුමයන් එව්වා ඕනේ නෑ. අපේ මහරතුමාගේ දූ කුමාරේ නටුම් බලන්න ඕනේ. ගුරෙක් ඉන්නවනම් වරෙල්ලා. අමේ ඔබ අන්නේ මොලේ අලා එන්නෙන එලා අන්නේ ඔබ අන්නේ ඔනේ එන්න එලා අවුද කොක් 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 කොහෙද අන් අඩි මේක කිව්වොත් කවුද කිව්වර මෙච්චර භාෂාව දන්නවා මම මේකගේ භාෂාව දන්නේ කොහෙද අන්නේ අපේ ගොතපත් ගොත අන පයින්නවා ඒක මගේ උපක් ඇති කියන්න එපා ඒක මගේ උපක් ඇති ඌ කියනවා ගොතයා කියන්න එපාලු. එහෙම කරපු කියන්නේ. ඇත්තට මේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද අපි වාගේ මෙහෙම කතා කරන්නේ. අපේ සමාජයේ මෙයා ගොතයා මෙයා හොරා කියලා අයින් කරලාද මේ ගොත. ගොත කියන්න එපා. මේ උඹ මේ ගමේද? මේ හිමින් කියපහා. කොහෙද යන්නේ කාගේ කවුද? යන්නේ එර ගන්න. කාගේ කවුද? මේක එක කතා කරලා මම ගොත වෙලා ඉන්නේ. අද යන්නේ. අල්ලේ. නාට්‍ය. අරින්කෝ. උඹ මට මොකද කියන්නේ? මට බයයි මල්ලි මේ ඔබ කවුද? මම මේ රට පාලනය කරන මහරජතුමාගේ අපේ මහරජතුමාට ඉන්න ලස්සන දූ කුමාරියක්. කොහොමද? ලස්සනද? ඇගිට ගමන දඟ කාර්ය ගමන අංගෙන යනවා ඇඟ දනවා වැඩපිය අතන වැව තියෙනවා. අරද ගෑනු ගැන කියන කෘත්‍ය ගැඟ කොහොමද ඉංග අසිංග කොහොමද? ඉංග සිංග වතගත මෙහෙම මිටට ඇල්ලිය හැකි. අන්නේ මයිල් කෙලේ වෙනවා. ඇගේ මයිල් මෙයානේ මොකද? කුමාරි ගැන කියනකොට මේකගේ ඇඟේ මයිල් කෙලි වෙනවා. අනේ බලන්න මේකගේ එක මයිලක් තියෙනවද කියලා. ඉතින් කැමති. අපේ කුමාරි සුදුම සුදු පාට. අනේ කෙල ගිලෙනවා. ගිලෙනවා කියනකොට. ගෑනු ගැන කියනකොට නේද? මම කැමති. මට ගෑනු ගැන කියනකොට කියලා නැතු. මොකද? පුදුම බයක් තියෙනවා. මම කැමති. කාටද? හරිද? ආජේ තෝගේ අම්මට සනීපද? හොඳද? මේ වරි. කුමාරි දීගේ දෙන්න නෙමෙයි. එනවා. මේ ගොතයයකු මේ අරද? අපේ කුමාරිට නැටුම් ඉගෙන ගන්න ගුරුවරේ. උඹට මොනවද අපිට පුළුවන්? මොනවද අපිට පුළුවන්? මට පුළුවන්. වෙන අපේ ඇලුරේ ගහන්නත් පුළුවන්. මොකක්? ඇලුරේ ගහන්නත් පුළුවන්. අද මේක කියන ප්‍රශ්නේ ගහන්න පුළුවන්. කියලා හිතවලද?
මේ පැදුරේ මට පුළුවන් අන්න බලන්න අන්න බලන්න බෙරේ ගහන්න බලන්න අන්න බලන්න පැදුරු දෙයියන්ට පිට යෝග බලන්න පැදුරු ගහන්න හදන්නේ මට ඕකේ බෑ පම් පැදුරේ පම් පැදුරේ පම් ඒ තුන් මම කොහෙද ගහන අහන බලන්න අන්න බලන්න Ahmad කොහමද වැඩ අම්පනේ ඒ මල්ලි බදාගන්නේ මටත් පුළුවන් පැදුරේ ගහන්න ගහන්නක බලන්න ගහන්න උඹලා හිතාගෙන නැති ගහන්න බලන්න ඔන්න හිටපා ගහන්න බලන්න හරියට හරි කොයි තව උඩද ඔන්න තව උඩද උඩ නෑ මම පැදුරේ ඔය පැදුරේ ගහනවද නෑ ඉඳගෙන ඉන්නවා ඔකද ගහිල්ල මේ කොතේ මේ මල්ලි මේ උඹේ එතකොට එනවද මම එනවා හරි හරි රජ මැදුරේ තරඟෙට වරෙන් මම එනවා කුමාරට කියන්න මේ කොත මල්ලි වරෙන් නම කිය අමදෝනේ හරි නම කියන්න කිව්වට මේක මොන නමක් කියන්නද මගේ නමද කියපන් නම මගේ නම සහද එන අත පණිගලාගේ තොත්තරි ගහමුල පැබර බාල යාසේලාගේ මල්ල අපු කෙල්ලේ මොකද්ද බල මොකද මෙන්න සේන ආදි ප්‍රතිතුමා මහපාරේ කක්කනෝ කක්ක දානෝ නෙමෙයිකෝ එහෙනම් කක්කා කල්පනා කරද්දී තොගේ නම කොහෙන්ද පටන් ගන්නෙ කියලා මුත් අහින්ද වචන කියපන් සක්කන්ද සක්කන්ද විහෙන්ද මොකක් විහෙන්ද යකි ඔය අම්බෝල ගොඩක් නේ අඳින්නේ හරි ඇමතිලා අඳින තරම බෝලයි ඉරි තමයි ඇන්දේ ඒ මොකද නැත්තම් තියෙන නඩු වලට කොයි එන්නුම් ගස් දැන්නද මන් දන්නේ නැහැ සක්කන්ද වික් පහත පහත පහතද මං ඉතින් හුන්න ගියා පහණිගල අහගේ පරික්කලාගේ තොත්තිරි අංගහ මුල තොත්තිරි අංගහ මුල පෙරබ අහන දෙපර්බාන මොදි ආන්සේලාගේ මල්ල අපු කෙල්ලි ඒ මොකද නෑඩවලේ ඒ මොකද නම පටල ගත්තා කවුද යකෝ නමක් කියනකොට මුල් ලකුරු දාන්න ඕන ඉස්සරහට ඔමේ දැන් බලපන් මගේ ආරම් විශාලයි දැන් උඹේ ඒ මොකද උඹේ ඔය මුල් ලකුරු කියනවා හරි ඒල්ලේ මල්ලප්පු කියලා ලියාපන් අන්න හරි මේක කියන්නේ මල්ලප්පුගේ එල්ලේ කියලා නෑ මම කවද එන්නෝනේ ඉවිදවරේ එයා අමං අගේනද හැබැයි මේ ආවට රජමන්දර කිසිදේ කතා කරන්න බෑ ඒ මොකද වීරතුමා උඹ උල තියයි මම එන්නේ බිම අදික යන්නේ උඩි ආයෙමද අමරන්න හොඳයි ඩීසල් පිටින්නේ අන්න අඩේ ගොත උනාට උඩ යනවා ඇස කොයි බෙරේ බෙරේනේ තුමන් බඩේ ගන්න අපේ මාරතුමාගේ දූ කුමාරයට නැටුම් ඉගෙන ගන්න ආසයි ගුරුනාථ කෙනෙක් ඉන්නවා නම් එන්න කවුද ගොතේ ආයේ ගොතේ නෙවෙයි ගොතේ ආයේ තමයි පිටිපස්සේ සමනලේ කවුද
Mage raterang Helena. Ayah. Lasana. අනේ මේ සමනේ Ayah. රවුල ඉවරයි. ඉඳකින් ගොඩ රවුල. Ayah. Oya dilihenawa. ගලවපුවම නෑ. මේ මාළලටත් තියෙනවා මේ. මටත් දෙකක් දෙන්න බැරිද? මාළ වල ඇටද? උඹට එකක් දෙකක්ද? එකක් දෙකක්. උඹට දුන්නා මට අයියා ඈ ඔයා ගාව පුදුම සුවඳක් එන්නේ. අද නේද? මා යාළුවෙකුගේ අම්මා විල්ලවෙලා අර මේ මැනිකේ. ඇයි? උඹ ගෑණියක්ද? මොකද්ද කිව්වේ? උඹ ගෑණියක්ද පිරිමියක්ද? අයියා ඒක ඉතින් ඔයාම දැනගන්න ඕනේ. එහෙනම් උඹ ගෑපි. අයියා මේ පැත්තේ නැද්ද මල්ලි නැටුම් ගුරුවරු? ඈ නැටුම් ගුරුවරු නැද්ද? නැටුම් ගුරුවරු ඉන්න මොකටද? මොකද වන්නේ? අයියා ඔය උඩ එක ගලවන්නකෝ. ඇයි? ගලවන්නකෝ. උඹලා ඔහොම තමා. ඇයි? ඉස්සෙල්ලා කියන්නේ. අයියා ටික ඔක ගලවන්නකෝ මං හොදලා දෙන්න. මේක එදී නෑන්ද විල්ලා මේ අනේ ගෑපි මට මේ නැටුම් ගුරුවරයෙක් හොයලා දෙන්නකෝ. මොන මටද? අපේ රාජ මැදුරේ කුමාරියක් ඉන්නවා. කුමාරයෝ නැද්ද? අපි නම් ගෑණියක් ඉන්නවා කියපම අහන්නේ හැඩ වැඩ. මේක ගෑණියක් ගැන කියනකොට කුමාරියෝ නැද්ද? කුමාරයොත් ලස්සනට ඇතිනේ. නානකොට. ඉතින් කියන්නකෝ. නේ පාලයන් සමනලයා. ඉතින් ඔයාලගේ කුමාරිට කුමාරයෙක් දෝනේ. නෑ. එහෙනම් නැටුම් ඉගෙන ගන්න ගුරේ. අනේ මේ මට පුළුවන්. හොඳට නටන්න පුළුවන්. අත්තා මුත්තා පරත්තා කිරිකිත්තා ඔක්කොම නටන කට්ටිය තමයි. නටන කට්ටියද? පරම්පරාවම නැත්. මේ ඇයි? ඇත්තටම නැටි හැකි. හොඳට නටුවේ හැකි. හොඳට නටලත් තියෙනවා. තව හොඳට ඉදිරියටත් නටනවා. දැන් නටන්න ඕනේද? නෑ දැන් එපා. ඕනනම් නටලා පෙන්නන්නම්. රාජමන්දිරේ මේ මොනවා කරයිද මන්දන්නේ. මේ උඹ එන වරින් ඈ? මං එනවා. ඔයා කියනනම් මං එනවා. ඔයා ගාව වෙනකොට සූද එනකොට මට ගිලින්න හිතෙනවා. නම මගේද? එයාට උඹලා තාත්තද? මගේ නම. ඔව්. අඤ්ඤඤ්ඤ කොම්පඤ්ඤලාගේ ඥානපාල. ඥානවතී කියලා තිතින් අහලා පාලයිලා කියනවා. මේ උන්ට උප්පැන්න දෙන දවසේ කොටන් දෙකක් හිටියේ ලියන්න පුළුවන්ද අඤ්ඤඤ්ඤ ඇයි කල්පනා කරන්නේ මොකද අයියා? අඤ්ඤඤ්ඤ කොහමද කියලා. ඔය ඉරි කෑලි වගේක් නේ ගහන්නේ. මං කිව්වේ ඉස්සෙල්ලා කැමතිකොල්ල ගෑවි ඉරි බෝලයි තමා. අද නැත්තම් තියෙන නඩුවට කොහෙ යන්න වෙයිද? තව මොනවද අයියා දැනගන්න ඕනේ? ගම උත්තර ಭಾರತ දේශේ උදේට පිටර දාලා උදේනි නුවර. උදේනි නුවර. උදේට නුවර. දවල්ට කලකිරීම. ඒ මොකද? ළඟයිනේ. එක පල්ලමයි. තව මොනවද දැනගන්න ඕනේ? ඔන්න අයිබන්ඩේ නම්. ආයිබුවන්නේ නම් ඔන්න මම ගියා. ඔන්න ගියා. ඒ සම අයියා උදේම ඉන්නම් ඈ. ඔව්. පාන්දර වරෙන් ඉගිලෙන්න පුළුවන් නේ. ආසව්. කගේරියට කතාවක් කියනවා. පෙනෙමින් තේජවන්ත වෙනමක් තියෙනවා. ඒ සමනලිය එනවා. ඒත් කතාව හරියම ගැඹීර කතාවක්. කාගේ කවුද යන්නේ කොහෙද? අසරණ වෙච්ච කෙනෙක්ද? අඩි දුටේද? මේ කතා කරලා බලනවා. මේ උන්නේ මේ කොහෙද තනියම මේ ඔව් එන ගහන්න යනවා. බෙර ගහන්න යනවා. ඒ මොකද? අඩි
මං ඉතින් ගොතේ. ඇයි බය වුණාද? මල්ලි ඉතල ගොතේක් ආවනේ. ගොතේක් ආවා? ඔව් ඔයා හම්බුනේ ගමනේනේ. මේ ගම්මානේ নানা ප්‍රකාර මිනිස්සු ඉන්නවා. එහෙමද? ඔව්. මේ ගොතහියා. ඉතින් මේ පාළු මාවතේ. මේ ආමතේ ඉන්නේ. ආමතේ? ඒ මොකද? ඇයි පාළු ආමතේනේ? මේ? මේ ඔව්. අනේ මං රාජකාරියකට මේ යන්නේ. රාජකාරියකට ඒ කුමක්ද? අපේ රාජවැඳුරේ ඉන්නවා ලස්සන දූ කුමාරියක් රජතුමාගේ. ඒ කියන්නේ ඔබ රාජපුරුෂයෙක්ද? අම්මට වරදක් වුණා නම් සමාවෙන්න ඕනේ. වරදක් වුණා නම් උත්තර භාෂාව සමාවෙන්න ඕනේ. සුවපත්‍රීව. ඉතින් කියන්න මගෙන් කුමක්ද ඔබට කෙරෙන්න ඕනේ? අපේ මහරජතුමාගේ දූ කුමාරියට නැටුම් කරන්න ගුරුවරයෙක්. ඉතින් අනේ මල්ලි මේ ළඟ ඉන්නවනම් පෙන්නපන්කෝ. නැටුම් ගුරුවරයෙක්? ඔබේ රජතුමාගේ දූ කුමාරිකාවෙන් නැටුම් පුරුදු කරන්නද? ඔව්. එහෙම නම් උත්තර වැඩවාස. මට තරකී රස්සාවක් නැතිව තමයි මාත් මේ රස්සාවක් සොයසොය යන්නේ. මට හොඳට නටන්න කරන්න පුළුවන් නේ. මම සත්‍යස්තරේ නැටුම් ප්‍රගුණ කරලා තියෙනවා. ඉතින් ඔබතුමාට පුළුවන්කමක් තියෙනවා නම් මනුෂ්‍යත්වය ගැන සලකලා මට ඒ රැකියාව ලබා දෙන්න. ඒ කියන්නේ ඔබට නටන්න පුළුවන්? ඔව් මට හොඳට නටන්න පුළුවන් නේ. මම සත්‍යස්තරේ නැටුම් ප්‍රගුණ කරලා තියෙනවා. හරි. එහෙනම් ඉතින් ඔබතුමාත් එන්න. හොඳයි. සිරිදුත් මෑන් වහන්සේ. නම මගේ නම නිමල. ඇයි? නිමල? ඔව්. නම නම් හොඳයි මට බයයි පත්තු කරයි කියලා. ඇයි එහෙ පහනුක් තියනවද පත්තු කරන්න? නිමල. ගම මහසිංහ ප්‍රතිමන වාසය. මට ගමක් තියනවද රටක් තියනවද කියලා මම දන්නේ නැහැ. මට අම්මෙක් තාත්තෙක් සහෝදර සහෝදරියක් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. එහෙනම් අමීබාවේ. ඒ කොහොමද කියන්නේ? නැති අම්මේ තාත්තෙක් නැත්තම් අමීබාවේ. මහසිංහ ප්‍රතිමන වාසය. මා පුංචි අවදියේ මගේ දෙමව්පියන් පාලුගල් තලාවක මා විසි කරලා දාලා ගිහිල්ලා නාරේන්ද්‍ර ඍෂිවරයන්ට මුණ ගැහිලා තම මාර්ගිනින් හදා වඩාගෙන තියෙන්නේ. මල්ලි ඔබ ඔබට කල්පනා කරන්න එපා. අද කාලේ ඔය සිද්ධ වෙනවා. එක්තරා අම්මලා ඉන්නවා ළමයි හම්බෙනකොටම ගිහිල්ලා අගලට විසි කරලා යනවා. ඔව්. අගලේ ඉන්න ළමයා ගෙදර ගෙනත් ඉවරලා හදා ගන්න අම්මලා ඉන්නවා. ඉතින් එහෙම යුගයක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඔව්. ඒකෙන් වැඩන්නේ කියපංගු ගම ගමන් නැහැ කිව්වා. ඔව් මාසික පිටිපිට වාසය. ඔව්. උදේම එන්න. හොඳයි මාසික පිටි. සෙනඟ පිටිපිට වාසය. ඔබතුමාට දැන් ගොඩක් මහන්සි කිව්ව නේද? අතන කඩයක් නේ තියෙන්නේ. ඔව් ඒ තමයි අපේ ගමේ තියෙන එකම අවන්හල. ඒකට ඔව් අපි යමු. මොනවා හරි කාලා මොනවා හරි බීලා ඔබතුමාට යන්න පුළුවන් නේ. ඔව් මම කරලා ඉන්නේ.